ආවරේ. කොහෙද? අමෙන් වරේ. පළවෙනි පුළු පාර දෙනවා ඔන්න ඔය කාමරේ. හෙලෝ මල්ත්‍ර යාළුවනේ කොහමද ඉතින් ඔයාලට? ඔන්න අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මට ගේම් එකේ නම මතක නෑ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති, ටයිටල් එකේ දාලා ඇති. තව පුළුවන් වුණොත් තම්බ්නේල් එකෙත් දාලා තියන්න. හරිද? මේකේ නම ටිකක් දිගයි. මට මතක තියාගන්න ඕව වෙලාවක් නෑ. ඉතින් මේකෙදි තියෙන්නේ දන්නවනේ ඉතින් අර ග්‍රැනි කියන්නේ සුපිරි ගේම් එකක් නේ. මේකෙදි අපි තමයි ග්‍රැනි ග්‍රෑන්පායි විදියට ඉන්නේ. මෙතනදී අපිට අහනවා ග්‍රැනි වෙන්න පුළුවන් නැත්නම් ග්‍රෑන්පා වෙන්නත් පුළුවන්. අපි ගේම් එකට ගිහිල්ලා බලමු ඉතින්. අපි කවුද වෙන්නේ? මුලින් ග්‍රැනි වෙමු. ඕකේ මේ තියෙන ග්‍රැනිගේ පොල්ල. මොකද්ද මේ ගුඩ් නයිට් කියලාත් ගහලා තියෙන්නේ. හරි ගේම් එකට පයින්න පුළුවන්ද? අඩ පයින්න බෑව. දෙයට හැංගින්නත් බෑනේ. අඩු හරිනම් මෙතන දොරක් තියෙන්න ඕනේ නේ බා. මුකිය ආච්චිලාට හරගන්නේ දොරක් නැති කරලා බලමු. මේකේ දොරකුත් නැහැ. අහමල් වන්ද පොළු පාර. කෙලිය. නියමයි. හොඳට වදිනවා. ඕකේ අඩුමතර පින්තූරයවත් නැහනේ. මෙන්න මේ අපිද බං එතකොට සිරාවටම අඩෝ සුපිරිනේ. ඔහොම ඉඳපන්. කොහෙද මෝ ගියේ? අඩෝ මෝ නෑ කියහන්කෝ. මේකෙත් නෑ. අඩෝ තව තප්පරු 35යි බන් තියෙන්නේ මෝ කොහෙද? ඉතින් ඔයාලට පේනවද දන්නේ ඔය යටින් අපිට මෝ අල්ලගන්න තියෙන කාලය පෙන්නනවා. ඒ කාලය ඇතුළත අල්ලගන්න බැරි වුණොත් එහෙම අපි පරාදයි. හැබැයි මොන වුණත් තප්පර 80 ගණක් දෙන්නේ අපිට. හැබැයි ඇත්ත ග්‍රැනි ගේම් එකේ නම් තප්පර 80 ගණකින් පයින්න බෑනේ. මෙන්න ගහපන් හොඳපන්. අද මම තොට ඉඳ. අඩෝ ඒක මුට වැදුනා බං. ඉඳ. ඒ ඌට වැදුනානේ බල්ලෝ. අනේ මොනකද්ද බං අඩෝ. අපි පොඩ්ඩක් ආපහු ප්ලේ කරන්න try එකක් දෙමු. ගෑච්චිට හාල් කරන්න දාලා මොකද්ද මේ ඇඳවල වල හැප්පෙනවා. ඔන්න බලහන් පොළු පාර සුපිරි. I think කෙලෙම වදිනවා. අර කලින් පාර මොකට වැදෙනවා පොළු පාර. ඒත් මම මැරුන්නේ. ඒ දන්නේ නැහනේ. ඉඳ වරේ. අත මම තොට දෙන්නේ. අය උඹ ඉවරයි මහත්තයෝ. අර බල්ලෝ මූට වදිනවනේ. විශාල කරදරයක් වුණානේ මේක. මේ අතින් බලද්දී අර ග්‍රැනි ගේම් එක හොඳ. මොන වුණත් දැන් තේරෙනව නේද ග්‍රැනි අපිව අල්ලගන්න දඟලන නෙමෙයි දරන මහන්සිය. මෙන්න මූ මේක ඇතුළට ගියා. පොළු පාරවල් දැනට දෙකක් දීලා තියෙන්නේ. නියමයි. එන්න මිතුර. අඩෝ මලායකෝ බලහන් අරු මලුනා නෙමෙයි. next night. ඕකේ ඒ කියන්නේ පොළු පාරවල් තුනක් දෙන්න ඕනේ. මගේ ආච්චි ගේම් එකක් බං මේක. very nice. ඔයා කොහෙද? අමෙන් වරේ. පළවෙනි පුළු පාර දෙනවා ඔන්න ඔය කාමරේදී. වරෙන් පෙත්තප්පු. ඉඳපන්. දුවන් දෙපා. හදිස්සියක් ඇයි ඔහම? හදිස්සි වෙන්න හොඳ නෑනේ. මොකක්ද කියන්නේ? කොහෙද දුවන්නේ ඔයා? අනේ ඉන්නකෝ. අද දිනන එක දිනනවා මහත්තයෝ. හරි වරේ. මුත් එක්ක නම් හැබැයි මේක කරන්න. හරි. ඕ. දතොට.
ඔඩොෂික් ඉදලා. තව එකපාරක් කරුට ගහගන්න තිබ්බනම්. හරි. අදුම් ඉවරයි. මොනවද මේක සුපිරි ගේම් එක. ඔයාලත් ප්ලේ කරලා බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. එන්ද. ඇද්ද දෙන්නතොට. ඇද්ද දැන්. ආවා මෙතන. නියමයි. සුපිරි. අපි ආපහු ආවා. ගෙම්මත් තමයි. පියානක් ගහන්න බැරිද? බෑනේ. ඔයා කොහෙද? මම ඔයාව හොයාගන්නවා. කද්ද මම හරි. පිස්සු කෙලින්න එන්න එපා මහත්තයෝ. හරිද? අනි මහත්තයෝ. අර වෙඩි තිබ්බ බා. එන අසාධාරණයි මේ ගේම් එක. හැබැයි ඉතින් අපි ඇත්ත ග්‍රැනි ගේම් එකත් ඔහොම වෙඩි තියනවා. ඒ අතින් බලද්දී අසාධාරණක් නෑ, කවන්නේ. අපි කියමු අසාධාරණයි කියලා. හිත හැදෙන්න වගේ. කොහෙද මේ? අද සිරාට පොන්ගේ වැට්ටි ඉවරයිලුනේ. තෝ මට වෙඩි තිබ්බ පරය. තොට. අන්න ඌට වැදුනා. ඌට වැදුනාට පස්සේ ඌ කෙනෙක් ඉක්මනට යනවා නේද? ඉඳා මටත් ඉක්මනට එන්න පුළුවන්. හරිද? තොත් දැනගෙන ඉන්න. ඌ මේකේ නෑනේ මේ. ඔබ පල්ලෙහාටද ගියේ? ඔඩෝ තප්පර 13යි මේක පරදිනවා බා. මොනා කරන්නද? මම අද බෝට්ටුවෙන් පැනලා යයිද? හරි පරදිනවා මහත්තයෝ. කමන්නේ. අපි 3 වෙනි දවසට එනකන් හරි ආවා. මොනා කරන්නද ඉතින්? අන්තිමේදී පෙරදුනා. මොනවද මේ වෙන්නේ? අපි දැන් පොඩ්ඩක් ග්‍රෑන්ඩ්පාගෙන් ගහලා බලමු. ග්‍රෑන්ඩ්පා මොකද්ද මේ? සවලකු ඉරේක් එකයි. අර ගන්න ග්‍රෑන්ඩ්පා ගහන්න හැරමිට ඉන්නේ බා. සිරාවට. හරි ඉතින් යාළුවනේ එතන පොඩ්ඩක් ගේම් එක බග් වුණා. ඊට පස්සේ මම ආපහු මුලින් ඉඳන් ආව ගේම් එකට. හරි අපි දැන් ආපහු ගමු ග්‍රෑන්ඩ්පාගෙන්. මෙහෙමයි. එහෙම තමයි ඉතින් ගේම් එකක් වුණාම පොඩ්ඩක් බග් වෙනවා. සිරාවට. ඉතින් පොඩ්ඩක් ඔන්න සිරාවට කොහමද ඒ පාර රේකෙන් එදිනෙත් අයිතින් කෙලින් නියම ඔළුවට වැදුනේ. ඔන්න බලහන්කෝ. අර බලන්න. සුපිරි පාරක් වදිනවා මොනවා නැත. ඔය වැදුනට පස්සේ ඉවරයි පුතේ. අන්න රුදුවනවා. ඉන්න මහත්තයෝ මම එනකන් පොඩ්ඩක් ඉන්නනි. ඉඳපන් අද තොට අතම. තෝ කලින් පාර මට වෙඩි තිබ්බනේ. චන් කලින් පාර ඒ ග්‍රැනි දැන් ඉන්නේ ග්‍රෑන්ඩ්පා. ඔබ මේකේද? නෑ. අන්න රුදිව. ඌ මේ කාමරේ මං ඉඳලා තියෙන්නේ. කොහෙද බම්මෝ තාම එකක්වත් ගහගන්න බැරි වුණානේ. අද මම්මුට හැබැයි මේ ගේම් එකේ පොඩ්ඩක් අමාරුකමකුත් තියෙනවනේ. නැත්තේ නෑ. හරිනේ. ආවරේ. තෝ ඉවරයි මහත්තයෝ. තෝ ඉවරයි. සිරාට තෝ ඉවර නැද්ද? ඉවරයි යන් උඹ. උඹ ඉවරයි යන්කෝ. පලයන්ට ටික අයියෝ ඇයි මෝ මෙච්චර හිමින් යන්නේ? මං හිතන්නේ මේ ඊසි දාලා ගහන්නේ. බලහන් එකක් ගහන්නත් තිබ්බ ෂික්. කවන්නේ. ඉතින් ඔන්න ඕක තමයි ගේම් එක. ඔයාලත් ප්ලේ කරලා බලන්න. සුපිරි ගේම් එකක්. හැබැයි ටිකක් අමාරුයි. කවන්නේ. එහෙනම් ඉතින් තව දෙයක්. මං අද ගේනවා කිව්වේ වලව්ව. හැබැයි වලව්ව ගේන්න බැරි වුණා. ඒ කියනවා නම් ඒක රෙකෝඩ් කරගන්නම බෑ. ඉතින් ඊට පස්සේ ඒක රෙකෝඩ් කරන් තියා පස්සේ ගේම් එක ඕපන් කරගන්නත් බැරි වුණා. මං හිතන්නේ මගේ ෆෝන් එකේ තමයි අවුල තියෙන්නේ කමන්නේ. අපි ඉස්සරහට ඒකත් ගේන්න බලමු කොහොම හරි. ඒක වෙනකොට තමයි මේක ගෙනාවේ. හරි එහෙනම් මතක හිටව වීඩියෝ එකට ලයික් එකක් දාන්න.
channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.